ගයිස් අද කතාව ඇවිල්ලා මේ එක්තරා ආගමක දේව ගැතිවරයෙක් අපි සෙල්ලම් කර කර ඉන්න හරියකට ගේකට ඇවිල්ලා මේ අපි තුර හොඳ පොඩි කොල්ලෝ හරිද ගේකට ඇවිල්ලා යකෙක් එලවන්න ගියා කාන්තාවකගේ ඒ ගැන තමයි අද කතාව හැබැයි යකා මූ එලවන්න ආවේ අපි ඊට කලින් දැක්කමු වෙනවා මූ යකා එලවන්න එන්නම ගෙදර මිනිහා නැති වෙලාවට හරිද ළමයින්ගේ දොරවල් වල එළියට දාලා තමයි මුන් දෙන්නේ යක්කු එලවගන්නේ හරිද ඕක තමයි මට දැන් කියන්න ඕනේ ඉතින් ඔය සිද්ධියේදී අපි හිරබත් කණ්ඩත් ගියා දවස් 14ක් හිරබත් කණ්ඩ ගිහිල්ලා ඒ සිද්ධියෙන් හිරබත් කෑවේ නේ 99න් අපි ආවා. ඉතින් ඊට කලිනුත් අපි දවස් 14 ඒවා ගිහිල්ලා තියෙනවා රජේ බෝඩිමට ඊට පස්සෙත් ගිහිල්ලා තියෙනවා. මේ ඒක අපිට සාමාන්‍ය කියන්නේ ඒ තරමට අපි හොඳ පිරිමි ඒ කාලේ ඉඳන්ම අපි හොඳ අම්මට උඩු නාර කියන්නේ ආයෙ ඉතින් හොඳ මෝල් අර සිංහලෙන් කිව්වොත්. හරිද? ඉතින් අන්න එහෙම තමයි අපේ ජීවිත ගෙවුනේ. ඉතින් ඒ ගෙවිච්ච ලස්සන ජීවිතේ ලස්සන තරුණ කාලේ වෙච්ච අපි S2කින් දැක්ක සිද්ධියක් තමයි මේ. හරි දැන් ඔන්න අපි සෙල්ලම් කර කර ඉන්නවා. ඔය කියන ගෙදර ඔය පොඩි එකෙක් ඉන්නවා ලොකු කෙල්ලෙක් ඉන්නවා. ලොකු කෙල්ල කියන්නේ එතකොට ඒ ළමයා 4-5 වසර විතර. දෙවෙනි එකා කොල්ලා ඔය අපිට සිද්ධිය ඇවිල්ලා කියපු එකා ඇම්ඩන්. හරිද? ඌ තමයි දෙවෙනි එකා. තුන්වෙනි එකා අවුරුදු එකමාරක් විතරයි. ඒක උට ඇවිද ගන්න හරි අමාරුවෙන් තමයි පුළුවන්. ඉතින් ග්‍රවුන්ඩ් එකට පොඩ්ඩක් එරෝලේ තමයි ඒ ගෙවල් තිබ්බේ. ඉතින් කොහොම හරි මේ දැන් මේ මගේ ලිස්ට් එකේ ඉන්න උන් ටික 4 දෙනාම ඉන්නවා මගේ ලිස්ට් එකේ. හරිද? මාත් එක්ක ඉරබත් කන්න ගියේ. ඊට පස්සේ ඔන්න දවසක් දැන් අපි සෙල්ලම් කරගෙන ඉන්න උදේ 11ට විතර ඇති. උදේ 11 මාටද මේ කවදාවත් මුන් අපි ඉන්න තැනට එවන්නේ අපි කුණහarp කියනවා අපි නිකන් අපිව නිකන් කුඩ්ඩෝ අපිව නිකන් අර මේ එන්න දාමරිකෝ විදියට තමයි ගමේ උන් අපිව දැක්කේ. ගමේ කියන්නේ ඒකට මං කියන්නේ මං ඉපදිච්ච පරිසරේ නෙමෙයි. එතන චූට්ටක් යා. හරිද? ඒ විදිහට තමයි මුන් අපිව දැක්කේ. හරිද? අපි දිහා බැලුවේ. දැක්කේ නෙමෙයි අපි දිහා බැලුවේ. මුන් අපි එනකොට අම්මට උඩු මේ ගෑනු දරුවන් අහංගනවා. හරිද? ඒ වගේ තමයි මුන් මේ තියාගෙන හිටියේ. ගෑනු දරුවන් කියන්නේ කෙල්ලන් ඈ. හරිද? ඒක අපිට හිතා ගන්නව කොහොමද කියලා. හරිද? ඊට පස්සේ දැන් ඔන්න මේ පොඩි එකා අපි සෙල්ලම් කරලා පොඩ රෙස් කරන් ඉඳගත්තා වගේ මූ පොඩි එකා වටෙන් ඇවිල්ලා කරගෙනවා. ජීවිතේට අපි ඉන්න හරියට මූ එවන්නේ නැහැ. අම්මට උඩු ඊට පස්සේ මම පොඩ්ඩක් කතා කරලා ආවා මේ වරේ. මොකද ඇයි උඹ ඉන්නේ මේ අවුවේ කරවෙවි. යමන් ගෙදර කියලා කිව්වම යන්න බෑ. ආවල් ආගමේ දූතයාගේ නම කියලා කිව්වා. මේ මාමා ඇවිල්ලා අපේ අම්මගේ යකා වෙලවනවා කිව්වා. හරි. ඊළඟ අපි දැන් 4 දෙනා අම්මට උඩු මූණට මූණ බලාගත්ත මොන මගුලක්ද මේ කියලා. හරිද? ඊට පස්සේ මේ මම පොඩ්ඩක් ළඟට මං ඉතින් අම්මට උඩු මම දොස්තර කියන දොස්තර හොඳයි ඒ කාරණා මං කතා කරලා ඉවරලා ඇහුවා මොකද්ද දැන් කොහමද යකා එලවන්නේ දැන් ඔබ කොහමද එළියට දැම්මේ එහෙම කියලා. ඊට පස්සේ බලද්දි මූට ග්‍රවුන්ඩ් එකට යන්න එපා. ගෙදර පිටිපස්සේ ඉන්නයි කියලා කියන්නේ. ගේ ඉස්සරහට යන්නත් එපා පිටිපස්සේ ඉන්නයි කියලා කියන්නේ. දැන් අපි කතා කරද්දි කෑ ගහද්දි අර අපේ සද්දේ ඈතට ඇහෙද්දි දැන් සාමාන්‍ය පිරිමි ජාන තියෙන උන්ට ඉන්න බෑ. එහෙම සෙල්ලම් කරනවා සද්දයක් ඇවුනාම ඉන්න බෑ. හරිද? කොල්ලෝ කෑ ගහනවා ඇවුනාම ඒක හැටිනේ. හරිද? ඊට මූ ඒ කමර තමයි මූ හොරෙන් ඇවිල්ලා තින්නේ. මූ කිව්වා අම්මට කියන්න එපා කියලා. ඊට පස්සේ මේ මං ඇහුවා හරි දැන් ඔය යකා එලවනවා ඔබ දැකලා තියෙනවද? ඔව් දැක්කා කිව්වා. ඊට පස්සේ මං අහුවා කොහමද? දොරවල් වහගෙන එලවන්නේ කිව්වා. සමාහෙන්න මට මතක් වෙද්දි ඉතින් hina යනවා හරිද? දොරවල් වහගෙන එලවන්නේ කිව්වා. මේ ඉන්න උන් ටික සාක්කිය ඔය නම කියන්නේ නම් කියන්න බෑ උන් දැන් ලොකු රස්සා කරන ඉතින් මං වගේම හොඳට ඉන්න මිනිස්සු. ඉතින් ඒක නිසා උන්ගේ ප්‍රතිරූපෙට හොඳ නැති හින්දා නම් කියන්නේ නැත්තේ. ඉතින් මං හරිය මං එකෙක් ඉන්නවා උගෙන් මං අහලා ටැග් කරලා දාන්නම් ඈ. හරිද මේ එතකොට හිතාගන්න කොයිද මොකද්ද මේ විස්තරය කියලා. ඉතින් ඊට පස්සේ කොහොම හරි මේ මං යකා එලවන්නේදී ආපුවම මුකුවා මේ දොරවල් වහලා ජනෙල් වහලා තමයි එලවන්නේ ලයිටුත් නිමනවා කිව්වා. දැන් එතකොට ඔයගොල්ලෝ හිතන්නේ දැන් මම මේක hina වෙලා ගොන අර පොඩි දරුවගේ මොලේ එහෙන් පිටින්ම විකෘති වෙනවනේ. දැන් ඔයාලා හිතනවද ওই දරුවට ඕක අමතකයි කියලා? ඌ ලොකු වෙද්දී ඕක අමතකයි කියලා? නෑ පිස්සු. ඔය අමතක වෙන්නේ නෑ කවදාවත්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. සමහරුන් ඕවලට දෙමව්පියන්ට පලි ගැහුවට සමහරුන් ඒක ගානන්නේ ඒක සාමාන්‍යයෙන් එහෙම නෝමල් වෙනවා ටික කාලයක්. ඇදී ඔය හැම නිතරම වෙනවනේ මේ ගෙවල් වල ඒ පවුල් වල හැම නිතර වෙනවා. ඒක නිසා ඒක අවුලන්නේ නැහැ. හරිද? එහෙම ඒවත් තියෙනවා. හරිද? දැන් එතකොට අපි කරපු වැඩේ අපිට පොලිසිය යන්න ඕනේ. අපි කරපු වැඩේ ලෑලි ගේ ලෑලි හොඳට මතක තියාගන්න. ඉස්සර ලෑලි ගෙවල් තමයි තිබ්බේ. දැන් වගේ හැමතැනම ගල් ගෙවල් නැහැනේ. ඉතින් ලෑලි ගයක් අපි කරපු වැඩේ කියලා කයලොන විදිය බැලුවා. හරිද? අම්මට උඩු යකා එලවනවා එලවිලා. හරි කොහොම හරි අපිත් නේ කොල්ලෝනේ. හරිද? කොල්ලෝ කියන්නේ ආයෙත් මං අර ඉස්සෙල්ලා වගේ තට්ටි ගල් ආයෙත්
ගන්න දෙන කොහමරි මේ යකා එලවනවා දැකලා එතන යකඩ බේසමක් තිබ්බා. ඒ බේසමට බේසන් නෙමෙයි බැරල් එකක්. ඒ බැරල් එක උඩට නැගලා තමයි අපි යකා එලවනවා බැලුවේ. ඊට පස්සේ අපි හතර දෙනාම අපේ එකෙක් හිටියා ටිකක් බර එකෙක්. අම්මට උඩු කඩම වැටුණා යකඩ බැරල් එක. මූ බැරල් එක ඇතුලේ අත පය බරු ගැහිලා යකඩ මලකට කාපු අර යකඩ ඌරගෙන යන්නේ. අත පය බරු ගැහිලා මුගීට මූ දැන් උස්සලා ගන්නත් බෑ. අම්මට උඩු බඩු මාට්ටු උනා. ඊට පස්සේ මේ මූ ආව අපිට ගහන්න. මූ ටික ලොකු එකෙක් නේ. ඊට අපි කරපෙඩි අපි හතර දෙනා මූට ගැහුවා. ඒකයි උනේ. හරිද? නැත්තම් මේ අපරාධ නඩුවකට මේකට නෙමෙයි උනේ මේ පොලිසියන්ට උනේ. මූට දුන්න අපි හතර දෙනා දොම්ෙන් එල්ලේ බැට් එකක් කැඩෙනකන් ගැහුවා මම දනිස් දෙකෙන් පල්ලෙහාට. හරිද? මේ ඉතින් ඕකෙන් අන්න ඒක ඊට පස්සේ අපිට යන්න උනේ. හරිද? මේ මොකක්ද කියන්නේ? ඉතින් ඔන්න ඕකයි මට කියන්න ඕන කතාව. ඉතින් ඒ ආගම් භක්තියෙන් හරි ඒ වේසකම කරන එක කරනවා. හරිද? උන්ව නවත්තන්න අපිට අමාරුයි. අපිට බෑ. හරිද? ඉතින් අර අපිට මේ වගේ දේවල් දාලා ඒ කියන්නේ හාස්‍යයෙන් හරි මේ වගේ දේවල් දාලා මේවා සමාජගත කරලා මිනිස්සෙට හිනාවකුත් දෙන ගමන් මේක මහා ජරා වැඩක් මේක මෙහෙමයි කියලා දැන් මම ඒකයි කිව්වේ අර දරුවෝ ඒ දරුවා ඒක දන්නවනේ මෙයා දැන් නිකන් හිතන අපේ ගෙවල් වල පොඩි කාලේ වුණේ නෑ හැබැයි අපේ ගෙවල් වල පොඩි පොඩි රණ්ඩු ගිහිල්ලා තියෙනවා ඒ වගේ ඒවා වෙලා තියෙනවා ඒවා තාමත් අද අපිට මතකයිනේ අන්න ඒ වගේ තමයි හරිද හැම ගේකම වෙන දේවල් ඒ ගෙදර ළමයින්ට මතකයි එතකොට වයසට යන කාලයකට අර මේ ඒවා මතක් වුණොත් එහෙම ඉතින් අනාථ නිවාසයෙම දෙමව්පියන්ට හොයාගන්න වෙනවා ඔය එක පැත්තක්. හරි මම නිකන් සරලව මේ කියන ඔයිට වැඩි ලොකු මේ දේවල් තියෙනවා මේක කියනවනම්. හරිද? ඒක කියන හැමදේම තේරෙන්නේ නැහැ නේ මිනිස්සුන්ට. ඉතින් තේරෙන විදිහට තමයි මම මේ කියන්නේ. ඒකෙන් කියන්නේ මම එන දාර්ශනිකයෙක් නෙමෙයි මේ දාර්ශනිකයෙක් කියලා නෙමෙයි. ඒ කියන්නේ මට දේවල් මට තේරෙනවනේ ඕනටත් වැඩි මං දේවල් දිහා ඕනට වැඩි ඒක ඇතුලෙන්නේ බලන්නේ. ඒ බලන ඇතුළ හැමෝටම බලන්න බෑනේ ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි මම මෙහෙම සරලව දාන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ තර ඒ જાතියුන් තව අඩු වෙයි. ඒ જાතියුන්ව හෙලා දකි එහෙම දරුවන්ගේ මොළ කන මොළ දූෂණය කරන දෙමව්පියෝ මේවා බැලුවොත් එහෙම උන් මේවා නවත්තයි කියලා තමයි මම මේවා මේ සමාජගත කරන්නේ. ඇත්තටම නැත්තම් මට වෙන උමනාවක් නැහැ සහ මම හරි ආසයි මේ පරණ දේවල් මතක් වෙද්දි මට සම්පූර්ණ ආයි මාව එහෙම පිටින්ම අතීතයට ගිහිල්ලා ඩෝපමීන් රිලීස් වෙලා පේනවා මං ඕගොල්ලන්ට තේරෙන වීඩියෝ එකක් කරද්දි කොච්චර ඕගොල්ලෝ හිතනවා මගේ ඩෝපමීන් කොච්චර ප්‍රමාණයක් රිලීස් වෙනවද කියලා. ඉතින් මේ ඔන්න ඕක තමයි තත්ත්වය. හරිද? ඒක නිසා මේ ළමයින්ගේ ඔළුව වලට විස බීජ දාන්න එපා. යක්කු එලවන්න ඉන්නවා නම් ආලපාල කොල්ලෝ එහෙම ඉන්නවා නම් අපි වගේ පොඩ්ඩක් පරිස්සමෙන් යක්කු එලව ගන්න. හරි. බොහොම ස්තුතියි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.